සාදරයෙන් පිළිගන්නවා ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට. අපි අද මේ වීඩියෝ එකෙන් තවත් වචන කීපයක් බලමු. මගේ කලින් වීඩියෝ වලදී මම එක වීඩියෝ එකට වචන 3 ගානේ කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඒ වීඩියෝත් බලන්න. හරි. අපි අද බලමු මොනවාද අලුත් වචන 3 කියලා. පළවෙනි වචනේ තමයි include. include කියන එකේ තේරුම තමයි අඩංගු කරනවා, ඇතුළත් කරනවා වගේ අදහසක් තමයි මේ include කියන වචනේ තියෙන්නේ. හැබැයි දැන් අපි මේක මෙහෙම කටපාඩම් කරාට අපිට මේක අර ඉංග්‍රීසි කතා කරනකොට අපිට මේක ඔළුවේ නැහැ. ඒ හින්දා තමයි මම ඔයගලන්ට වාක්‍ය කීපයක් ලබා දෙන්නේ. හරි. අපි බලමු include ඇතුළත් වාක්‍ය මොනවාද කියලා. පළවෙනි වාක්‍යය තමයි the email includes an attachment. The email includes an attachment. මේකේ තේරුම තමයි විද්‍යුත් තැපෑලේ හැමෝනමක් ඇතුළත් වේ. include කියන්නේ ඇතුළත් වෙනවා. එතකොට මේ ඊමේල් එකට අපි අර ඇටැච්මන්ට් එකක් දාලා යවන්නේ. ඒ අදහස තමයි මේ කියන්නේ. කියන්නේ අපි ඊමේල් එකට ඇටැච්මන්ට් එකක් දැම්මොත් අපිට කියන්න පුළුවන් the email include an attachment. හරි. දෙවෙනි වාක්‍යය බලමු. The bill includes last month's charges. The bill includes last month's charges. බිල් පතේ පසුගිය මාසයේ ගාස්තු ඇතුළත් වේ. ඒ කියන්නේ මේ බිල් පත් එකේ තියෙන අඩංගු වෙලා තියෙන්නේ පසුගිය මාසයේ charges. අපි කිව්වනේ include ගන්න අපි අර මේ තියෙන අඩංගු වෙලා තියෙනවා ඇතුළත් වෙලා තියෙනවා ඒ අදහසනේ. ඒ හින්දා අපිට මේ වාක්‍යයේ include use කරන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟ වාක්‍යය. The document includes data. document කියන්නේ ලේඛනයේ දත්ත ඇතුළත් වේ. data කියන්නේ දත්ත. ලේඛනයේ දත්ත ඇතුළත් වේ. The document includes data. හරි. දැන් අපි මේ ඉගෙන ගත්ත include කියන වචනේ ඒකෙම past tense එක. ඒ කියන්නේ ඇතුළත් වුණා. දැන් මේක ඇතුළත් වෙනවා කියන්න නම් include, ඇතුළත් වුණා කියන්න නම් included. ed දාලා අපි past tense එක ගන්නෙ. හරි අපි බලමු වාක්‍ය කීපයක්. The package included a pen and a notebook. package එකට පෑනක් සහ සටහන් පොතක් ඇතුළත් විය. included ඇතුළත් වුණා. package එකට පෑනක් සහ සටහන් පොතක් ඇතුළත් වුණා වගේ අදහසක් තමයි එතනින් කියන්නේ. ඊළඟ එක බලමු. The job offer included a good salary and benefits. ඒ කියන්නේ මොකද්ද? offer කියන්නේ අර offer එකක් දීලා රැකියා දීමනාවට හොඳ වැටුපක් සහ ප්‍රතිලාභ ඇතුළත් විය ඇතුළත් වුණා වෙලා ඉවරයි. අර past එකෙන් කියන්න පුළුවන් නම් ඕනනම් අපිට included කියන වචනේ යොදා ගන්න පුළුවන්. benefits කියන්නේ ප්‍රතිලාභ වාසි. හරි අපි බලමු ඊළඟ වචනේ. මේ දෙවෙනි වචනේ මේක provide කියන්නේ සපයනවා සලසනවා වගේ අදහසක්. හරි අපි දැන් බලමු වාක්‍ය මොනවද කියලා. They fail to provide safe environment. ආරක්ෂිත පරිසරයක් ලබා දීමට ඔවුන් අසමත් විය. failed කියන්නේ අසමත් වුණා. provide කියන්නේ අපි කතා වුණානේ මේ සපයනවා සලසනවා. safe environment කියන්නේ ආරක්ෂිත පරිසරයක්. දැන් ඒ ටික ගලපලා බලන්න. they fail to provide a safe environment. ආරක්ෂිත පරිසරයක් ලබා දීමට ඔවුන් අසමත් විය. ඊළඟ වාක්‍ය බලමු. They can provide a good living. ඔවුන්ට හොඳ ජීවිතයක් ලබා දිය හැකි. provide කියන්නේ ලබා දිය හැකි. හරි. ඊළඟට I try to provide some advice. මම උපදෙස් කිහිපයක් දීමට උත්සාහ කළෙමි. provide කියන්නේ අපි කතා වුණානේ සපයනවා සලසනවා උත්සාහ කරා වගේ අදහසකුත් කියන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු. ඒකේ past එක තමයි provided. She provided the food for camping. අය කඳවුරු බැඳීමට ආහාර සැපයුවාය. ඒ කියන්නේ මොනවාද අර කැම්පින් එකකට එයා food සපයලා තියෙනවා. සපයලා ඉවරයි. ඒකයි provided කියන්නේ. ඊළඟ එක බලන්න the window provided a view of the sea. කවුළුව මුහුදේ දර්ශනයක් ලබා දුන්නේය. ඒ කියන්නේ මේක මේ කවුළුවෙන් බැලුවම ජනේලයෙන් බැලුවම අපිට මුහුද තමයි පේන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ the window provided a view of sea. හරි ඊළඟ එක බලමු. The country provided freedom. රට නිදහස ලබා දුන්නා. ලබා දීලා ඉවරයි provided. හරි. ඊළඟ එක වචනේ බලමු create. create කියන්නේ
නිර්මාණය කරනවා, තනනවා, උපදවනවා, සාදනවා වගේ අදහසක්. අපි දැන් වාක්‍ය කීපයක් බලමු. The economy will create new jobs. ආර්ථිකය නව රැකියා උත්පාදනය කරනු ඇත. The economy ආර්ථිකය will create new jobs. නව රැකියා උත්පාදනය කරනු ඇත. ඊළඟ එක බලමු. The programmer will create advanced software. programmer කියන්නේ ක්‍රම ලේඛකයා. නැත්නම් අපි එතන දාගමු the software engineer will create advanced software. මෘදුකාංග ඉංජිනේරුවා උසස් මෘදුකාංගයක් නිර්මාණය කරයි. will create. හරි. ඊළඟ එක බලමු. create එකේ past tense එක තමයි created. ඔන්න බලන්න වාක්‍ය. The architect created a work of art. ගෘහ නිර්මාණ ශිල්පියා කලා කෘතියක් නිර්මාණය කළා ඉවරයි. created. ඊළඟ වාක්‍ය බලන්න. She created an account. ඇය ගිණුමක් හැදුවා. හදලා ඉවරයි. created. හරි. අපි අද එතකොට ඉගෙන ගත්ත වචන තුන තමයි include. ඒකේ past එක included. provide provided. create created. මෙන්න මේ වාක්‍යෙත් මේ වචන තුන තමයි අපි ඉගෙන ගත්තේ. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් වචන තුනක් සමග සම්බන්ධ වෙමු.